AI engineer කෙන රෝල් එක අද වෙද්දී ලංකාවේ සහ ලෝකෙ තියෙන highest demanding and highest paying රෝල් එක වෙලා තියෙනවා. Meta, Google, Amazon වගේ companies $8,06,000 ඉඳන් $1.3 million වගේ annual salary එකකටත් engineersලා hire කරනවා. ලංකාවේ සල්ලි වලින් බැලුවොත් මෙන්න මේ වගේ ගාණක්. ඉතින් මේ ස්ටැට් එක ඕගොල්ලෝ අහලා බහුතරයක් ඔයාලා වගේ කට්ටිය හිතන්න පටන් ගන්නවා. එහෙනම් මමත් AI engineer කෙනෙක් වුණොත් මටත් මේ වගේ ගාණක් හම්බ කරන්න පුළුවන්. අඩුම ගානේ ලංකාවේ තියෙන top tier salary එකකට යන්න පුළුවන්. හැබැයි මේක තමයි ඕගොල්ලෝ කරන ලොකුම වැරද්ද hype එක පිටිපස්සේ ගිහිල්ලා. මේ වීඩියෝ ඉවර වෙද්දී අපි කතා කරනවා AI engineer කෙනෙක් කියන්නේ ඇත්තටම කවුද කියලා. ඔය ඉන්ඩස්ට්‍රි කතා වෙන machine learning engineer සහ මේ අලුතෙන් involve වෙලා ඇවිල්ලා තියෙන AI engineer එක්ක තියෙන difference එක මොකක්ද? අවසාන දේ තමයි ඉන්ඩස්ට්‍රි එක AI engineer කෙනෙක්ගෙන් expect කරන skill set එක මොකක්ද කියලා. අපි ස්ටුඩන්ට්ස්ලා 5000 වඩා ප්‍රමාණයක වැඩ කරලා තියෙනවා. අපි AI engineer programs කීපයක්ම කරලා තියෙනවා. අපි ඒකට එන්ටර් වෙන හැම ලර්නර් කෙනෙක්ම කතා කරාම අපි තේරුම් ගත්ත දේ තමයි ඒගොල්ලෝ වැරදි දේවල් වැරදි ඕඩ් එකෙන් ඉගෙනගෙන තියෙන්නේ. ඇත්තටම ඉන්ඩස්ට්‍රි එකට අවශ්‍ය වෙන්නේ මොනවාද කියලා අවබෝධයක් නැහැ. මුලින්ම හොඳට තේරුම් ගන්න ඕන AI engineer කෙනෙක් කියන්නේ කවුද කියලා. මේක ගොඩක් කට්ටිය පටලවාගෙන ඉන්න රෝල් එකක්, ගොඩක් වැරදි අන්ඩර්ස්ටෑන්ඩින්ග් එකක් තියෙන රෝල් එකක්. ඇත්තටම machine learning engineer කෙනෙක් සහ මේ අලුතෙන් evolve වෙලා ඇවිල්ලා තියෙන AI engineer කියන රෝල් එක අතර සෑහෙන ලොකු ඩිෆරන්ස් එකක් තියෙනවා. මේ large language models එන්නේ 2017 ඉඳන් ඔය transform architecture එක introduce වෙච්ච කාලේ. හැබැයි මේක emerge වෙන්න පටන් ගන්න මේ ChatGPT වල introduction එකත් එක්ක users ලා ChatGPT app එක පාවිච්චි කරන පටන් ගත්ත කාලෙත් එක්ක. ඉතින් මේකත් එක්ක models උත් evolve වෙනවා. general purpose powerful models හැදෙන්න පටන් ගන්නවා. Google side එකෙන් Gemini model family එක, GPT නැත්නම් OpenAI ලගෙන් GPT model family එක, Claude and තව ගොඩක් ඕනතරම් models තියෙනවා. ඒතර මෙන්න general purpose models හැදෙනවත් එක තමයි AI engineering role එකේ එන්න පටන් ගන්න. අපි මේ role එක මෙන්න මෙහෙම understand කරගන්න try කරමු. දැන් ඕගොල්ලෝ හැමෝම ChatGPT පාවිච්චි කරනවානේ. ඒතකොට ඔයා මේ ChatGPT වලට question එකක් අහලා send කරාට පස්සේ ඔයා GPT 5.5 app එකෙන් choose කරලා නම් send කරන්නේ ChatGPT ඒ request එක යවන්නේ GPT 5.5 කියන model එක. ඔයා එක GPT 5.4 වලට switch කරාම ඒක යන්නේ 5.4 කියන model එක. හැබැයි ඔයා දන්නේ නැති දේ තමයි ChatGPT කියන්නේ AI model එකක් නෙමෙයි. ඒක AI app එකක්. හැබැයි ඔය ගන්න chat experience එක ඔයාට හම්බෙන්නේ model එක නිසාම නෙමෙයි. ඒ model එක උඩ OpenAI company එකෙන් හදලා තියෙන application layer එකකින් තමයි ඔයාට මේ ChatGPT වල ඔයා ගන්න experience එක ගන්න. මම මෙහෙම explain කරන්නම්කෝ. ඔයා පළවෙනියට ලොකු paragraph එකක් ChatGPT වල paste කරලා කියනවා මට මේ paragraph එක summarize කරලා දෙන්න කියලා. ChatGPT වලින් මොකද කරන්නේ model එකට request එකක් යවනවා. response එකක් එනවා model එකෙන් ඔයාගේ paragraph එක summarize කරලා. හැබැයි තාමත් summary එක දිග වැඩි. ඔයාලට තව පොඩි වෙනවා. වා දෙවනි රික්වෙස්ට් එක chat එකේ type කරලා යවනවා can you summarize this further කියලා. මම ඔය කියපු application layer එක ChatGPT වල තිබෙන්නේ නැති වුණොත් ඔයාලා දෙවෙනියට කියනවානේ can you summarize this further කියලා. model එකට යන්නේ ඒ request එක විතරයි. එයාට ඔයා මීට කලින් දිග paragraph එකක් එව්වා කියන එකවත් ඒ paragraph එකට එවපු උත්තරේ මොකක්ද කියන එකවත් ගැන model එක දන්නේ නැහැ. model එකේ responsibility එක ප්‍රශ්නයක් අහම ඒ අහපු ප්‍රශ්න විතරක් උත්තරේ දෙන එක විතරයි ඔයාගේ memory එක කොහෙවත් save කරන්න ඉන්න එක model එකේ responsibility එක නෙමෙයි. ඉතින් ඔයා කිව්වම can you summarize this further කියලා යවුවොත් model එක වල response එකක් දෙයි I don't understand your question can you explain what you're asking. එතකොට application layer එකෙන් තමා ඔයා දෙවනි request එක යවද්දි can you summarize this further කියලා අර ඔයා කලින් යවපු paragraph එකයි යා summarize කරලා යවපු paragraph එකයි දෙකම attach කරලා ඔයාගේ අලුත් question එකත් එක්ක model එකට pass කරන්න. දැන් model එක දන්නවා right මම මොකද්ද response එක විදියට දෙන්න ඕන කියලා. ඉතින් මේ විදියට ඔයා ChatGPT වල ගන්න මේ එක උදාහරණයක් විතරයි but complete app experience ඒ කියන්නේ memory chats through traverse කරලා ගන්න memory වෙන්න පුළුවන් tool calling abilities ඒ කියන්නේ web search කරන එක ඔයාගේ calendar එකත් එක්ක ඔයාගේ අනිත් apps එක connect වෙන එක මේ වගේ ගොඩාක් experiences ඔයාට ගන්න හම්බෙලා තියෙන්නේ model එකේ තියෙන capability එක නිසා නෙමෙයි ඒ model එක උඩ AI engineers ලා හදපු application එක නිසා. ඒතර ඇත්තටම බලුවොත් AI engineer කෙනෙක් කියන්නේ මෙන්න මේ base LLM එක. එහෙම නැත්නම් මේ brain එක අරගෙන ඒක data එක, documents එක, databases එක, APIs එක, third party tools එක
කනෙක්ට් කරලා බිස්නස් එකකට ඇත්තටම යූස් කරන්න පුළුවන් විදිය සොලියුෂන් එකක් ඇප්ලිකේෂන් එකක් බිල්ඩ් කරන එක. එහෙම නැත්නම් එක්සිස්ටිං ඇප්ලිකේෂන් එකක් එක්ක AI ඉන්ටර්ෆේස් එකක් කනෙක්ට් කරන එක. හරි, දැන් බලමු මැෂින් ලර්නින් ඉන්ජිනියර් කෙනෙකුයි AI ඉන්ජිනියර් කෙනෙකුයි අතර තියෙන ඩිෆරන්ස් එක මොකක්ද කියලා. මේ දෙන්න අප්‍රෝච් කරන ප්‍රොබ්ලම්ස් වල ඉඳන් ඒ ප්‍රොබ්ලම් එක සොල්ව් කරන්න ගන්න අප්‍රෝච් එකේ ඉඳන් ඒගොල්ලෝ අරන් සොලියුෂන් එක ලොකු ඩිෆරන්ස් එකක් තියෙනවා. අපි උදාහරණයක් ගමු. හිතන්න ඔයගොල්ලෝ හැමෝම යූස් කරන ඇප් එක තමයි පික්නි. ඔයගොල්ලෝ දන්නවා ඔයගොල්ලෝ එක එක වෙලාවල් වලට රයිඩ්ස් බුක් කරද්දී එක එක විදිය ප්‍රයිසස් තමයි එකම ඩිස්ටන්සස් වලට එන්නේ. ඉතින් මේක අවුරුදු ගානකට කලින් පික්නි කම්පැනි වලින් රික්වයර්මන්ට් එකක් නේ ඩිෆරන්ට් පැරාමීටර්ස් උඩ ඒගොල්ලන්ගේ ප්‍රයිසිං වෙනස් වෙන විදිහේ මොඩල් එකක් හදන එක මේක ඔටෝමැටිකලි මොඩල් එකකින් ප්‍රෙඩික්ට් වෙලා එන්නේ. ඒතකොට ඩිෆරන්ට් පැරාමීටර්ස් තියෙන පුළුවන් උදාහරණයක් විදිහට වෙදර් පැටර්න්ස්, රයිඩර්ස්ලා අවේලබල් ප්‍රමාණය, එකම තැනක ඉඳන් මිනිස්සු කී දෙනෙක් රයිඩ්ස් බුක් කරනවද, සර්ච් එක සහ ඩිස්ටන්ස් එක වගේ පැරාමීටර්ස් 100 ගාණක් උඩ මොකද වෙන්නේ ප්‍රයිස් එක ප්‍රෙඩික්ට් කරන්න ඕන කියලා රික්වයර්මන්ට් එකක් එනවා. ඉතින් මේ වගේ වෙලාවකදී මැෂින් ලර්නින් ඉන්ජිනියර් කෙනෙක් අර හිස්ටොරිකලි කොහොමද ඩිමාන්ඩ් එක එහෙම නැත්නම් ප්‍රයිස් එක ඩිෆරන්ට් පැරාමීටර්ස් වල ප්‍රෙඩික්ට් කරලා තියෙන්නේ කියලා ඩේටා සෙට්ස් ගැදර් කරලා ඒවා ක්ලීන් කරලා ප්‍රී ප්‍රොසෙස් කරලා මේක ට්‍රේන් කරන්න හොඳම මැෂින් ලර්නින් ඇල්ගොරිතම්ස් මොනවද කියලා ට්‍රයි අවුට් කරලා ඊට පස්සේ මොඩල්ස් ට්‍රේන් කරලා ඒකේ ඇකියුරසි එක ඉම්ප්‍රූව් කරලා ඊට පස්සේ ඒගොල්ලෝ මොඩල් එක ඩිප්ලොයි කරලා මේන්ටේන් කරනවා. එතන මේ වගේ සොලියුෂන් එක තමයි ඇත්තටම මැෂින් ලර්නින් ඉන්ජිනියර් කෙනෙක් අර රෆ් ලෙවල් දෙන්නේ. එතන AI ඉන්ජිනියර් කෙනෙක් සොල්ව් කරන ටිකක් පොඩ්ඩක් ඩිෆරන්ට් ලෙවල් එකක තියෙන ප්‍රොබ්ලම් ටයිප් එකක්. එයා ගන්නවා බේස් LLM එක. නැත්තම් බේස් මොඩල් එක GPT ෆැමිලි වෙන්න පුළුවන්, Gemini ෆැමිලි වෙන්න පුළුවන්, Claude ෆැමිලි වෙන්න පුළුවන්. අරගෙන ඊට පස්සේ එයා මොනවාරි බිස්නස් ප්‍රොබ්ලම් එකකට ඒ මොඩල් එක පාවිච්චි කරලා ඒ ප්‍රොඩක්ට් එක AI පවර්ට් කරනවා. උදාහරණයක් විදිහට ගත්තොත් අපි e-commerce store එකක් ගමුකෝ. e-commerce store එක normally ඔයගොල්ලෝ කරන්නේ ගිහලා items වල click කරලා ඒ items ටික cart එකට add කරගන්න එක. හැබැයි හිතන්න ඒ e-commerce store එකේ founder ඕන වෙනවා ඒ ප්‍රොඩක්ට් එක AI පවර්ට් කරන්න. ඒ කියන්නේ user ට පුළුවන් chat එක through ප්‍රොඩක්ට්ස් ටික කාට් එකට ඇඩ් කරගන්න. chat එකටම ඕනනම් එයාගේ කාඩ් ඩීටේල්ස් ටික එන්ටර් කරලා ඒ ප්‍රොඩක්ට් එක චෙක් අවුට් කරලා ඉවර කරන්න. ඒතර ඇත්තටම මොකද වෙන්නේ? ඔයාගේ ඒ AI chat bot directly integrate වෙනවා ඔයාගේ e-commerce එකත් එක්ක e-commerce වල තියෙන APIs එක. ඒතකොට ඇත්තට මේ e-commerce store එකේ තියෙන බහුතරයක් functionalities අපිට chat එක throughම achieve කරගන්න පුළුවන්. ඉතින් මේක කරන්නේ කොහොමද? මෙන්න මෙතනට අපිට දේවල් කීපයක් ඉගෙන ගන්න වෙනවා AI ඉන්ජිනියර් කෙනෙක් විදියට මේ ඉම්ප්ලිමන්ටේෂන් එක කරන්න. ඉතින් මේ වගේ ප්‍රොබ්ලම්ස් තමයි ගොඩක් වෙලාවට AI ඉන්ජිනියර්ස් සොල්ව් කරන්නේ. මම මේ එක සොලියුෂන් එකක් විතරයි කිව්වේ, බට් ලොකු රේන්ජ් එකක් ඇතුලේ AI ඉන්ජිනියර්ට පුළුවන් වෙනවා මේ බේස් LLM එක පාවිච්චි කරලා ඩිෆරන්ට් විදිය ප්‍රොබ්ලම්ස් වලට ඩිෆරන්ට් විදිය සොලියුෂන්ස් දෙන්න. හැබැයි මතක තියාගන්න ඕනේ තමයි එයා මුල ඉඳන් මොඩල් එකක් ට්‍රේන් කරන්නේ නැහැ. එයා එක්සිස්ටිං ට්‍රේන් මොඩල් එකක් පාවිච්චි කරලා තමයි ඒකුඩ සොලියුෂන්ස් බිල්ඩ්. ෆයිනලි අපි කතා කරමු ඔයා AI ඉන්ජිනියරින් කෙනෙක් වෙන්න හදාගෙන යන ස්කිල් සෙට් එක මොකද්ද? මොන වගේ knowledge base එකක්ද ඔයා ගාව තියෙන්න ඕන කියලා. මුලින්ම I want to get this very straight. AI ඉන්ජිනියර් කෙනෙක් වෙන්න කලින් මුලින්ම software engineering skill sets ටික හදාගෙන ඉන්න. එහෙම නැතුව කෙලින්ම AI ඉන්ජිනියර් කෙනෙක් වෙන්න කියලා බහින්න එපා මේ වැඩේට. මොකද AI ඉන්ජිනියරින් වලත් ෆන්ඩමෙන්ටලි පාවිච්චි වෙන්නේ software engineering වල තියෙන basic foundation එකම තමයි. එහෙනම් පටන් ගන්න කොතනින්ද? straight forward programming වලින්. especially Python වගේ programming language එකක් ඔයාලට master කරන්න පුළුවන් නම්, මොකද Python programming language එක තමයි ලොකුම support එක හම්බෙලා තියෙන්නේ AI side එකට හැදිච්ච libraries වලින්. ඉතින් ඔයාට Python programming master කරන්න පුළුවන් නම් ඒක Python කියලා master කරන්න එපා, but programming as a core ඔයාට master කරන්න පුළුවන් නම් that is the best place to start off. එතනින් පස්සේ අපි හදාගන්න ඕන backend engineering skills. ඒ කියන්නේ API එකක් කියන්නේ කොහොමද, CRUD operations කියන්නේ කොහොමද, ඊට පස්සේ ඔයාගේ backend එක database එකක් එක්ක connect කරන්නේ කොහොමද. දැන් ඔයා Python වලින්ම ඉස්සරහට යනවා නම් ඔයාට APIs build කරන්න පුළුවන් fast API කියන library ඉගෙනගෙන. ඊට පස්සේ ඔයාලා database එකක් විදිහට choose කරන්න පුළුවන් PostgreSQL වගේ database එකක්. ඉතින් මේ දෙක, මේ fast API backend එකයි PostgreSQL database එක ඔයාලට පුළුවන් ORM එකක් එක්ක connect කරලා මේ full backend application එකක් හදාගන්න. ඉතින් මේක හදාගන්න කොහොමද කියලා ඔයා අනිවාර්යයෙන්ම ඉගෙන ගන්න ඕනේ.
දැන් ඔයාගාව back end එකක් තිබ්බරට නෑ ඔයාගේ back end එකෙන් data fetch කරලා front end එකේ display කරන්න ඕනේ. එහෙනම් ඔයා front end engineer එකක් වෙන plan කරනවත් front end skills ඔයාගාව තියෙන්න ඕනේ. HTML, CSS, JavaScript එක වැඩ ගන්න පුළුවන් වෙනුනේ. එතනින් ඉස්සරහට ගිහිල්ලා ඔයාට React, Next.js වගේ stack එකක් front end වල වැඩ ගන්න පුළුවන් නම් ඒක සෑහෙන හොඳයි. ඒතර ඉතින් ඉස්සරහට ගිහිල්ලා ඔයාට software engineering වල ඉගෙන ගන්න තියෙන තවත් වැදගත් concepts කීපයක් තියෙනවා. authentication, authorization වගේ දේවල්. ඒ කියන්නේ ඔයා ඕනම app එකකට log වෙද්දී login එකක් තියෙනවා, sign up එකක් තියෙනවා. ඒ දේවල් ඔයා ඉගෙන ගන්න ඕන. ඊට පස්සේ ඔයාගේ මේ front end එක back end එක deploy කරන deploying skills, ඊට පස්සේ version controlling මේ දේවල් අවබෝධයක් තියාගෙනම ඔයා එන්ට වෙන්න පටන් ගන්න ඊළඟට මෙන්න මේ AI engineering කියන domain එක. ඔන්න දැන් යට තියෙනවා software engineering skill stack එක. මේක උඩ ඔන්න අපි build කරනවා AI engineering skill stack එක. වැඩි පටන් ගන්න කලින් මුලින්ම ඔයාට අවබෝධයක් තියෙනවා කොහොමද large language models වැඩ කරන්නේ කියලා. ඒක පිළිපස්සේ තියෙනවා transform architecture ගැන. transform architecture එක තියෙනවා encoder and the decoder. encoder එක කියන්නේ ඔයාගේ දෙන ඒ textual input එක process කරන තැන. decoder එක කියන්නේ ඒ input එකට output එකක් ඔයාලට generate කරන තැන. ඉතින් හැම AI model එකක්ම encoder decoder architecture එක strictly follow කරන්නේ නැහැ. GPT ඔයගොල්ලෝ use කරන GPT family එකේ තියෙන models වලත් ඒගොල්ලෝ කිලිම decoder only architecture එක maintain කරන්නේ. මෙන්න මේ වගේ LLMs කොහොමද ඇත්තටම වැඩ කරන්නේ කියන එක ගැන හොඳ අවබෝධයක් තියාගෙන හිටියොත් ඔයාලට එතනින් ඉස්සරහට වැඩ කරගන්න ලේසි. සහ මේ LLMs එක වැඩ කරද්දී ඔයා දැනගන්න word glossary එකක් තියෙනවා. ඒක words වල විතරක් නෙමෙයි ඔයාට ඒ words වල තේරුම මොකක්ද කියන එක ගැන අවබෝධයක් තියෙනවා. උදාහරණයක් විදිහට tokenization, embedding, context, temperatures, latency, hallucination මේ හැම වචනයක් ගැනම ඔයාට යම්කිසි අවබෝධයක් තියෙනවා කියන්නේ ඔයාට මෙතනින් ඉස්සරහට concepts ඉගෙන ගනිද්දී මේක සෑහෙනවට ලේසි වෙනවා. මෙතනින් ඉස්සරහට අපිට LLMs එක වැඩ ගන්න පුළුවන් විදිහ දෙකක් තියෙනවා. එකක් තමයි ඔයාට locally hosted LLM එකක් තියාගන්න පුළුවන්. ගොඩක් වෙලාවට ඔය llama වගේ models වලත් ඔයාලගේ local server එක ඔයාට run කරන්න පුළුවන්. හැබැයි අනිත් පැත්තෙන් අපි GPT family එකේ Claude models බලුවොත් ඔයාට directly API endpoint එකක් through කතා කරලා ඔයාට request responses ගන්න පුළුවන්. ඉතින් මේ දෙවිදිහටම ඔයා කොහොමද LLMs එක වැඩ කරන්නේ කියලා ඔයා initial level එක understanding එක ගන්න ඕන. request එක යවන්නේ කොහොමද, response එක ගන්න කොහොමද, request එක යවද්දී prompt structure එක maintain කරන්නේ කොහොමද, output එක ඔයා control කරන්නේ කොහොමද, මේ දේවල් ගොඩක් වැදගත් starting stage එකේ. දැන් මෙතනින් ඉස්සරහ ඔයා request එකක් response එකක් ගන්න පුරුදු වුණාට පස්සේ ඔයාට තේරෙනවා දැන් මම chat experience එකට යනවා නම් previous context එක දිගටම මම loop කර කර යන්න ඕන model එකට. එහෙම නැත්නම් ඒක chat experience එකක් වෙන්නේ. ඔයා පොඩි ප්‍රශ්නයක් අහනවා response එකක් දෙනවා. ඊළඟ ප්‍රශ්නේ අහද්දී model එකට කලින් response එක ගැන අවබෝධයක් නැහැ. ඉතින් කොහොමද ඔයා මේ previous chat එක optimize කර කර model එකට pass කරන්නේ chat experience එකක් හදන්න. මේ වගේ දේවල් ඔයා ඊළඟට ඉගෙන ගන්න පටන් ගන්නවා. ඊළඟට ඔයා ඉගෙන ගන්න ඕනේ useful concept එකක් තමයි retrieval augmented generation කියන්නේ. ඒකනේ මොකද්ද? දැන් ඔයා ගන්න base LLM එකක් ගත්තොත් Claude model එකක්, llama model එකක්, GPT model එකක් එයාට තියෙන්නේ general world context එක විතරයි. දැන් හිතන්න ඔයාගේ application එක හදන්නේ මොනවා හරි institute එකකට. ඒ institute එකටම unique knowledge base එකක් තියෙනවා. එතකොට companies වලට ඕල වෙන්නේ මේ general purpose knowledge වලට උත්තර දෙන app එකක් නෙමෙයිනේ. ඒක ඒගොල්ලන්ට chat GPT වලුත් කරගන්න පුළුවන්. ඒගොල්ලන්ට වැදගත් වෙන්නේ ඒගොල්ලන්ගේ business එක ගැන strong understanding එකක් තියාගෙන answer කරන්න පුළුවන් විදිහ application එකක්. එහෙනම් මෙතනදී ඔයා කොහොමද business context එකේ business knowledge එක මේ existing model එකකට pass කරන්නේ? මෙන්න මෙතනට පාවිච්චි කරනවා මේ retrieval augmented generation කියන concept එක. ඉතින් මේ external knowledge sources existing model එකත් එක්ක connect කරන්න මේ knowledge එක store කරන්න අපි පාවිච්චි කරනවා special database type එකක් vector databases කියලා. ඉතින් මේ vector databases එක retrieval augmented generation කරද්දී ඔයාට uniquely ඉගෙන ගන්න තියෙන concepts කීපයක් තියෙනවා. embeddings, document chunking, retrieval. ඊට පස්සේ මේ retrieve කරපු knowledge එක කොහොමද model එකට use කරපු request එකත් එක්ක connect කරන්නේ. ඉතින් මේ වගේ දේවල් ඔයා මෙතනදී ඉගෙන ගන්න ඕනේ. ඊළඟට ඔයාලට වැදගත් වෙන concept එක තමයි parameter efficient fine tuning කියන්නේ. ඒ කියන්නේ මේ model එකේ initial weights තියෙනවා. ඒ weights මුකුත් වෙනස් කරන්නේ නැහැ. ඊට උඩින් ඔයා trainable component එකක් අපි කියනවා adapters add කරනවා. ඔයාට specific විදියට මේ model එක වැඩ කරව ගන්න. මම උදාහරණයක් කියන්නම්. ඔයා හිතන legal research team එකකට නැත්නම් legal contracts ඉන්න team එකකට model එකක් හදනවා. එතකොට ඔයා කරන්නේ existing base model එකක් අරගෙන GPT වලින් හරි llama වලින් හරි එක කතා කරන්න දන්නේ ඔයා generally කතා කරන language එකකින්. but
ලීගල් කොන්ට්‍රක්ටක් ලියවෙන්නේ වෙනස්ම ලැංවේජ්. එතකොට අපි කොහොමද මොඩල් එකට ලීගල් ලැංවේජ්යෙන් ස්පෙසිෆිකලි කතා කරන්න පුරුදු කරවන්නේ. ඒකට ඔයා මේ මුළු මොඩල් එකම උඩයට ගහන්න ඕනේ නැහැ. අපිට මේක කරන්න පුළුවන් ටෙක්නික් එකක් තමයි මේ පැරාමීටර් එෆිෂන්ට් ෆයින් ටියුනින් කියන. ඔයාලට පුළුවන් මේ පොඩි ට්‍රේනබල් කොම්පොනන්ට් එකක් මොඩල් එකට ඇඩ් කරන්න කරලා ලීගල් ලැංවේජ් එක ඒ පාටේ ට්‍රේන් කරන්න. ඉතින් එහෙම කරනකොට ඔයා මේ මුළු මොඩල් එකම ආයි කම්ප්ලීට්ලි රීට්‍රේන් කරන බර්ඩන් එක එළියට ගන්නවා. ඔයාට ලොකු කම්පියුට් කොස්ට් එකක් යන්නේ නැහැ. ගොඩක් චීප් විදියකින් ඔයාට ඕන විදියට මොඩල් එකක් රියැක්ට් කරන්න, මොඩල් එකක් රෙස්පොන්ඩ් කරන්න ඔයාට හදාගන්න පුළුවන් මේ PEFT කියන නැත්නම් පැරාමීටර් එෆිෂන්ට් ෆයින් ටියුනින් කියන ටෙක්නික් එකේ. අපි ඊළඟට එනවා AI agents කියන කතාවට. එතකොට මෙතනදී ඔයාගේ AI මොඩල් එක නැත්නම් ඔයා නිකන් ක්වෙස්චන් අහන රෙස්පොන්ස් කරන මේ සිටුේෂන් එක ඔයා කන්වර්ට් කරනවා more agentic scenario එකට. LLM හුකුයි ඒජන් කෙනෙක් අතර තියෙන වෙනස මොකක්ද? LLM එකක් කියන්නේ එයාට ලැන්ග්වේජ් එක තේරෙනවා, එයාට ලැන්ග්වේජ් එක ප්‍රොසෙස් කරලා අවුට්පුට් එකක් දෙන්න පුළුවන් කෙනෙක්. හැබැයි AI ඒජන් කෙනෙක් කියන්නේ අන්න ඒ capability එක තියෙන LLM එක අරගෙන එයාට ඊට additionally memory, tool calling ability, goal එකක් අපි එයාට දෙනවා, එයාට workflow එකක් execute කරන්න පුළුවන්. මෙන්න මේ ඔක්කොම දේවල් ඒක වටේ wrap කරලා තමයි අපි AI ඒජන් කෙනෙක් කියන කෙනා හදන්නේ. එතකොට දැන් ඔයා බහිනවා මෙන්න මේ AI ඒජන්ස්ලා හදනවා කියන තැනට. ඉතින් එතනදී ඔයාට short term and long term memory එකක් දෙනවා. ඔයා question එකක් අහුවට පස්සේ external APIs වලට weather APIs වෙන්න පුළුවන්, web search වෙන්න පුළුවන්, company එකේ ERP එකේ තියෙන APIs වෙන්න පුළුවන්. මෙන්න මේ වගේ දේවල් වලට call කරලා information gather කරගෙන පුළුවන්. එහෙම නැත්නම් මොනවා හරි එතන තියෙන API එකක් call කරලා වැඩක් execute කරන එක වෙන්න පුළුවන්. එයාට goal එකක් තියෙනවා, මම කොහොමද වැඩ කරන්න ඕනේ, මට long task එකක් දුන්නොත් මම ඒක කොහොමද plan කරන්නේ, පොඩි chunks වලට break down කරන්නේ, ඊට පස්සේ මම කොහොමද execute කරන්නේ. මෙන්න මේ ඔක්කොම capabilities කොහොමද ඔයා AI agent කෙනෙකුට දෙන්නේ කියන එක තමයි ඔයා මේ stage එකේදී ඉගෙන ගන්න ඕන. සරලවම කිව්වොත් AI agent කෙනෙකුට උදාහරණයක් තමයි ඔයාට පුළුවන් වුණොත් ඔයාගේ chatbot එක ගිහිල්ලා කියන්න මට හෙට මීටින් එකක් තියෙනවා මෙන්න මේ කෙනත් එක මගේ කැලෙන්ඩර් එකේ බුකින් එකක් දාන්න කියලා. එතනදී ඔයාගේ ඒජන්ට් ගිහිල්ලා ඒ කැලෙන්ඩර් API එක කෝල් කරලා Google යා මීටින් එකක් බුක් කරනවා. ඒකේ නේම් එක එන්න ඕන කොහොමද, ටයිම් එක මොනවාද, ඒ ඔක්කොම දේවල් ඔයාගෙන් ගැදර් කරගන්න ඕන ඉන්ෆර්මේෂන් විදිහට ඔයා ඒ ඉන්ෆර්මේෂන් දුන්න නැත්නම් මෙන්න මේක ඒජන්ට් කෙනෙක් කරන වැඩක්. නිකම්ම රෙස්පොන්ස් එකක් දෙන එකක් නෙමෙයි. අපි ඊළඟට මල්ටි ඒජන්ටික් සිස්ටම්ස් වලට ඒ කියන්නේ ඒජන්ට්ස්ලා කීප දෙනෙක් එකතු වෙලා more complex workflow එකක් කරන සිටුේෂන් එකකට. ඒතර දැන් සිම්පල්ම එක්සැම්පල් එකක් ගමු, cheap flight booking multi agentic system එකක් කියලා. ඒතර උතනදී එක ඒජන්ට් කෙනෙක් ඉන්නවා, එයා කරන්නේ requirement gather කරන එක විතරයි user ගෙන්. එයා දන්නවා user කෙනෙක් initial requirement එකක් මට මෙන්න මෙහෙම තැනකට මෙන්න මේ විදිහට යන්න ඕන, මට flights suggest කරන්න කියලා. එයා ඉතින් එහාට ගිහලා ගොඩක් හොඳට user ගේ requirements gather කරගන්න දන්නවා. ඊට පස්සේ එයා ඒ requirements ටික gather කරලා ඊළඟ agent ට hand off කරනවා. ඒතර agent කරන්නේ skyscanner, cheapflight.com වගේ APIs වලට access කරලා most best offers ටික එයා gather කරන එක. ඊට පස්සේ flights වල තියෙන quality එක, user ගේ requirements එක ඔක්කොම දිහා බලලා එයාට පුළුවන් වෙනවා flight එකක් suggest කරන්න, මෙන්න මේ flight එක හොඳයි කියලා. ඊට පස්සේ agent ඊට පස්සේ booking කරන part එක කරන්නේ ඊළඟ agent. ඒතර මේ විදිහට multiple agents ලා එකතු වෙලා full workflow එකක් execute කරන එක තමයි multi agentic system එකක් කියලා. මම හරි simple example එකක් ගත්තේ, but more business levels වලදී ඊට complex applications වෙනවා. සමහරට agents ලා 150ක් 200ක් එකතු වෙලා වැඩ කරන systems උත් අපි දැකලා තියෙනවා. අපි STEMlink එක ඇතුලේ හදුවා Coach Jordan කියලා AI tool එකක්. ඉතින් ඒක agents ලා 28ක් එකතු වෙලා ඔයාගේ CV එක ඔයා apply කරන each job එකට optimize කරලා build කරන්න පුළුවන් විදිහේ AI application එකක්. ඉතින් මේ විදිහට ඔයාට workflow එකේ complexity එකට different agents ලා use කරන්න පුළුවන්. ඉතින් මේ වගේ තැන් වලදී ඔයාට අවබෝධයක් තියෙන්න ඕනේ agent memory, agent orchestration මේ වගේ දේවල් ගැන. ඉතින් multi agentic systems build කරන්න ඔයාට පුළුවන් වෙනවා කියන්නේ ඔයා AI engineering වල යන්න පුළුවන් ලොකු තැනකට දැන් ගිහිල්ලා ඉන්නේ. හරි, දැන් ඔයා agents ලා ඔක්කොම හදාගෙන ඉන්නවා. දැන් agents ලා වැඩ කරනවා. ඔයාගේ local models ටික තියෙනවා. කොහොමද ඔයා මේ models ටික deploy කරන්නේ, maintain කරන්න, monitor කරන්න? ඉතින් මේකට ඔයා ඉගෙන ගන්න LLMops කියන concept එක සහ මේකත් එක්ක ඔයාලට practical skills තියෙන්න ඕන.
එතන model deployment බැලුවොත් ඔයාට AWS Azure Google Cloud Suite එකක වැඩ කරලා ඔයාට hands on expertise තියෙනවා නම් ගොඩක් හොඳයි. ඔයාට එතනින් එහාට ගිහිල්ලා ඔය LLM ops වලටම specific tools තියෙනවා Langsmith වගේ. ඉතින් මේ වගේ දේවල් එක ඔයාට hands on expertise තියෙනවා කියන්නේ ඔයාට definitely හොඳ level එකක AI product එකක් build කරන්න පුළුවන්. ඔයාගේම portfolio එකක් හදාගන්න පුළුවන්. ඔයා industry එකට ගිහිල්ලා නැත්නම් interview එකකදී ඔයාට ගොඩක් හොඳට ඔයාගේ development එක reason out කරන්න පුළුවන්. ඉතින් මේ දේවල් තමයි ගොඩක් අර companies බලන්නේ ඔයාව hire කරද්දී. එහෙම නැතුව මොනවා හරි AI chatbot කීපයක් හදලා තමන්ගේ portfolio එකේ දාගෙන එන developer කෙනෙක් නේ. මොකද වැඩියම majority එක අපිට බලා ගන්න පුළුවන් වෙන්නේ මෙන්න මේ වගේ AI use කරලා one off app එකක් අදාගත්ත developers ලා ගොඩක්. හැබැයි මෙන්න මේ වගේ complex concepts ලොකු ප්‍රමාණයක් එකතු කරලා තමන් හොඳ portfolio product එකක් build කරලා ඒක deploy කරලා ඔයාට interview එකකට ගිහිල්ලා මම මෙච්චරලා කතා කරපු මේ concepts ඔක්කොම මොන පැත්තෙන් question කරත් ඔයාට හොඳ මට්ටමකට explain කරන්න පුළුවන් නම් ඔයාගේ product එක ඇතුළේ use කරේ කොහොමද කියලා ඔයාට explain කරන්න පුළුවන් නම් AI engineer කෙනෙක් විදිහට hire වෙනවා කියන එක තවදුරටත් ඔයාට dream එකක් නෙමෙයි. මම දන්නවා ඔයාලට ප්‍රශ්නයක් තියෙනවා. ප්‍රශ්න කීපයක් ඔයගොල්ලන්ට මේ වීඩියෝ එක දැන් අන්තිම වෙනකම් බැලුවා නම් වාටයි මම කොහොමද මේ වගේ දේවල් ඉගෙන ගන්න. මට කොච්චර කාලයක් යනවද? අපි දැන් ඇත්තටම අපේ AI engineer boot camp එක අපි දැන් මාස 4න් 4ට relaunch කර යන්නේ. ඇත්තටම බැලුවොත් ඔයාව මේ වගේ පොඩි time period මාස 3මාරක් 4ක් වගේ පොඩි time period එකක් ඇතුළත පුළුවන් තරම් ඉක්මනට AI engineer කෙනෙක් කරවන්න අපි expect කරන්නේ ඔයා basic programming skills and basic API skills අරගෙන එනවා කියන එක විතරයි. එතනින් එහාට ඔයාව AI engineer කෙනෙක් විදිහට convert කරන responsibility එක අපි අපේ AI engineer boot camp එකට ගන්න. ඉතින් අපි link එක දාලා තියෙනවා description. ඔයාලා පුළුවන් ඒ link එක click කරලා ගිහිල්ලා AI engineer page එක හොඳට read කරන්න curriculum එක go through කරන්න. ඔයාලට තේරෙයි මම මේ කතා කරපු ඔක්කොම දේවල් මීටතර comprehensive level එකකට ගිහිල්ලා අපි describe කරලා තියෙනවා. ඔයාට ඇවිල්ලා උගන්වන්නේ ලංකාවේ හොයාගන්න පුළුවන් ඒ each domain එක ඇතුලේ in a top class mentor panel එකක් from chief technology officers to architects to senior AI engineers තමයි ඔයාව mentor කරන්නේ. ඉතින් ඔයාලට ගිහලා ඒකත් බලන්න පුළුවන් ඔයා කැමති නම්. and මේ මොන දේවල් ඔයා ඉගෙන ගත්තද දරන්නේ අවසානයේ මේ ඔක්කොම knowledge base එක එකතු කරගෙන ඔයාගේ portfolio එක හදාගෙන ඊට පස්සේ ඔයාලට තියෙනවා ඔයාගේ CV එක build කරගන්න interview එකට ගිහලා face කරන්නේ කොහොමද? ඉතින් මේ දේවල් වලටත් අපි ඕගොල්ලන්ට support කරනවා. ඒකට තමයි අපි boot camp එකක් ඉවරනාට පස්සේ අපේ career coaching and career preparation support එක ඔයාලට free of charge after the boot camp හම්බෙන්නේ until you get hired. ඉතින් මේ ඔක්කොම දේවල් අපි එකට එකතු කරලා තමයි ඔයාලට මේ wonderful solution එක දීලා දෙන්නේ. ඉතින් right. ඉතින් මම හිතන්නේ comprehensive video එක අපි ඔයාලට explain කරා ඔයාලට තියෙන බහුතරයකට තියෙන major problems කීපයක්ම. ඉතින් මට මේ වීඩියෝ එකේ කතා කරගන්න බැරි වෙච්ච මොනවාම හරි දෙයක් තියෙනවා නම් අනිවාර්යෙන් ඔයා comment එකක් දාන්න මේ වීඩියෝ එකෙන්. අපි ඒ comments ගොඩක් ඇවිල්ලා තියෙන මොනවා හරි common topic එකක් තියෙනවා. අපි ඒවත් එක්ක වීඩියෝ එකක් අරන් එන්න. and also මතක් කරගන්න ඕගොල්ලෝ අපිව subscribe කරලා definitely තියාගෙන ඉන්න. මේ වගේ ගොඩක් career එකට එක closely ඔයාට insights දැනගන්න ඕන නම් එහෙනම් we'll see you in another video.